අභියෝග වලින් දිනන මිනිස්සුන්ට අභියෝගයේ දිනනකම් වෙන කිසිවක් අභියෝග වෙන්න හොඳ නැහැ. වෙන කිසිවක් ප්‍රශ්න වෙන්න හොඳ නැහැ. දැන් උදාහරණයක් පාඩම් විභාගය කියන එක අභියෝගයක් වෙච්ච දරුවට මේ පස්සරි දෙනවා. මදුරුව දෙන්නේ කැරකෙනවා. එළිය ආර්ද්‍රතාවයේ වැඩිමයා. හිරු රැස වැඩි අද පාර ජම්බුල කිරණ මට පතිත වෙනවා වැඩි වගේ. ඕව නෙමෙයි අභියෝග. දවල්ට කෑවේ බෝංචි අද කෑව හරි මදි බඩ දඟලනවා පාඩම් කරන්න බෑ. ඕවද අභියෝග? තව උන් જાතියක් ඉන්නවා මොනවද? සම්පත් අයියා මට පේනවා නැද්දක. ඕවද අභියෝග? දැන් සමහර ළමයි ඇවිල්ලා කියනවා සර් මට පේනවා කියනවා. එයා පේනවා කියනවා හැමතැනම. හීනෝන් මාද. ඒවට කියන එක ලෙඩක් තියෙන බේත් ගන්න ඕන.